කොහොමද හයි යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද අපි බලමු අපි දෙන්නගේ නිවාඩුව ගත වුණ ආකාරය. අද චුට්ටක් නැගිටින්න පරක්කු වුණා. මොකද අද අපි දෙන්නගෙම නිවාඩු දවස. ඒ දවසට අපි නම් නැගිටින්නේ පරක්කු වෙලා. මං හිතන්නේ පිටරටක ජීවත් වෙන ඕනෑම කෙනෙක් ඒ ගැන නම් දන්නවා ඇති. අත්දැකීමුත් තියෙනවා ඇති. මොකද සතියට එක දවසක් හෝ උපරිම දවස් දෙකක් තමයි අපි වෙනුවෙන් සතුටින් කාලය ගත කරන්න වෙන් කරන්නේ. ඒක පිටරටක ජීවත් වෙන ඕනෑම කෙනෙක්ට පොදු ඇති කියලා මම හිතනවා. මගේ වැඩ ටික කොහොම ඉවර කරගෙන මම දැන් යන්නේ මං ආසම වැඩක් කරන්න. අපි දෙන්නටම කන්න කැම ටිකක් හදාගෙන පොඩි කයියක් ගන්න වෙලාවට තමයි මං ආසම. මොකද හැමදාම මේ නිදහස අපට ලැබෙන්නේ නැති නිසා. තමන්ගේ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් පොඩි කාලයක් අපි වෙන් කරන්න ඕනේ. අපේ අදහස් අපි එකිනෙකා අතර බෙදා ගන්න ඕනේ. අපි දෙන්නගේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා අපි දෙන්න පොඩ්ඩක් එළියට යන්න ලෑස්ති වුණා. අපේ ජීවිත ගොඩක් කාර්යබහුලයි. හැබැයි අපි ඉන්න මේ චූටි කාලේ අපිට පුළුවන් විදියට අපි සතුටින් ඉන්න ඕනේ. ඔයාලත් පුංචි දෙයකින් හරි ඔයාව සතුටින් තියන්න ඉගෙන ගන්න. ඒක ඔයාගේ හිතට පුදුමාකාර සහනයක් වෙයි. එහෙනම් තවත් ලස්සන දවසකින් ආයෙ හමු වෙමු. වීඩියෝ එක බලුව ඔයාලට thank you.